Welcome to English Language School. ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාපදයක් ප්‍රධාන කාල තුනකට වර්ග කෙරේ. එනම් present වර්තමානය, past අතීතය, past participle අතීත කෘදන්තය වශයෙන් verb 1 present වර්තමානය, ask අහනවා, verb 2 past අතීතය, asked ඇහුවා, verb 3 past participle අතීත කෘදන්තය, asked ඇහුවා, verb 1 present වර්තමානය begin ආරම්භ කරනවා, verb 2 past අතීතය began ආරම්භ කළා, verb 3 past participle අතීත කෘදන්තය begun ආරම්භ කළා, verb 1 present වර්තමානය break කඩනවා, verb 2 past අතීතය broke කැඩුවා, verb 3 past participle අතීත කෘදන්තය broken කැඩුවා, verb 1 present වර්තමානය buy මිලදී ගන්නවා, verb 2 past අතීතය bought මිලදී ගත්තා, verb 3 past participle අතීත කෘදන්තය bought මිලදී ගත්තා, verb 1 present වර්තමානය built ගොඩනගනවා, verb 2 past අතීතය built ගොඩ නැගුවා, verb 3 past participle අතීත කෘදන්තය built ගොඩ නැගුවා. Thanks for watching English Language School. Subscribe now. ඒ වගේම තමයි ඔබට ඔබගේ ඉංග්‍රීසි දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍යතාවයක් හෝ ආශාවක් ඇත්නම් අපගේ English Language School YouTube නාලිකාවේ ඇති playlist වල අනිකුත් වීඩියෝද අනුපිළිවෙලින් නරඹා ඔබෙහි ඒ ඉංග්‍රීසි දැනුමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මෙන් අපි ඔබට තවදුරටත් කරුණාවෙන් මතක් කර සිටින්නෙමු.